සමාවෙන්න මිත්‍රයා. මේ පාර ජයග්‍රහණය මගේ. ඒයි මේ අහන්න මිත්‍රයා. සෙනෝරීට මට කිව්වා යා මේවට ගොඩක් කැමතියි කියලා. ඕක මෙහාට දෙන්න. අයතාවද හොඳයි. ඔය අපරාධ වෙන්න ගොඩක් ආසයිද? එහෙමද? ගොඩ බිම කරපැත්තෙන් පේනවා. කැලිෆෝනියාව. බර්නාඩෝ ඔයාට සුවඳ දැනෙනවද? දන්නවද මේක තමයි මම ඉපදුන රට. ඔව් බර්නාඩෝ අවුරුදු 5ක්ම ගත වුණා. අවුරුදු 5ක් කියලා කියන්නේ බොහොම දීර්ඝ කාලයක්. ඔබ රටින් ඈතකට වෙලා හිටියේ. අපි ඕන කරන දේවල් ලෑස්ති කරගමු. මේ ලියුම මට ගොඩාක් වද දෙනවා. මේක මට ලැබිලා කාලයක් වෙනවා. මට හිතෙන්නේ කැලිෆෝනියා නගරේ මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙනවා. ඒ අයව එකෙන් ගලව ගන්න ඕනේ. හොඳ මිනිස්සුන්ව මංකොල්ල කරනවා. නගරාධිපතිතුමාටත් ඒ සම්බන්ධයෙන් මුකුත් කරගන්න බැරුව ඉන්නේ. මිනිස්සු ලොස් ඇන්ජලිස් වලින් ආපු කැප්ටන්ට වෛර කරනවා. ඔව් අපි කැමති සටන් කරන්න. ඒත් අපි මේක ඒ විදිහට විසඳ ගන්න ගියොත් එහෙම අපි නතර වෙන්නේ හිර කුඩුවෙන් තමයි. මොන දේ වුණත් අපි මේ දේවල් වලට පුළුවන් තරම් ඉක්මනින් පිළියමක් හොයා ගන්න ඕනේ. බර්නාඩෝ මේ වෙලාවේ ඉඳලා මට කරන්න වැදගත් රාජකාරියක් තියෙනවා. මම තවත් ආයුධ වලට කැමති නැහැ. මගේ කැමැත්ත පොත් වලට. එතකොට ඔයා ඉන්න ඕනේ ගොළුෙක් වගේ. මෙතනින් පස්සේ අපිට සිත් අද ගන්න සුළු දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මට ඒක ගැන විශ්වාසයි. දැන් නම් ඉතින් මේ දේවල් අපිට වටින දේවල් නෙවෙයි. අද ඉඳන් අපි අලුත් අභියෝගයකට මුහුණ දෙනවා. පන්සියම 70 වෙනවද ගන්න? Ines! Dante! Diego! ඔයා මටත් වඩා අසගිහින්. ඔයානේ මගේ සහෝදරිය. ඇත්තටම ඔයාට ගොඩක් ලස්සන වෙලා. Diego! තාත්තේ ඔයාව දැකීමත් සතුටක්. ඉතින් ඔයා පහුගිය අවුරුදු 5 රාජකීය විද්‍යාලයේදී මොනවද ඉගෙන ගත්තේ? මම විශ්වාස කරනවා ඔයා බොහොම හොඳින් ඉගෙන ගන්න ඇති කියලා. තාත්තේ මට නරක ආරංචියක් කියන්න වෙන්නේ. රජතුමාගේ පහුගිය සැමරීම් උත්සව දවස්වල බර්නාඩෝ මල්වැඩි සංදර්ශනයක් ළඟ ඉඳලා අනතුරකට ලක් වුණා. ඒකෙන් එයා ගොළු වුණා. හරිම දුක හිතන කතාවක් නේ. අනේ බර්නාඩෝ මට හරිම කනගාටුයි. ඒක ඔයාගේ නරක වෙලාව වෙන්න ඇති. ඒත් මට ගොඩක් සතුටුයි ඔයා ගෙදර ආපු එකට. ඔයාටත් පුළුවන් අපිත් එක්කම ඉන්න. ඔන්න බලාගෙන. සමාවෙන්න. තමසේ මා මෝඩේ. මොනවද මේ කරන්නේ? ඉක්මන් කරලා වැඩ කරනවා. ඉක්මනට. සාජන් ගසියා. ඔව් කැප්ටන්. මේ මෝටර වලගෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොනවද බලන් ඉන්නේ? ඉක්මනට වැඩ කරගන්නවා. හවස් වෙන කලින් සේරම වැඩ ඉවර වෙන්න ඕන. සාජන්ට මං කියන දේ තේරෙන්නේ නැතිනේ. ඔයාලට කැප්ටන් කියපු දේ ඇහුණා නේද? ඉක්මන් කරනවා. ඉක්මනට. 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 බලාගෙන. පුතා. මට පිටන්න බෑ. ගසියා ඔයා මහ මෝඩෙක්. ආයුබෝවන් නගරාධිපතිතුමා. උත්තමාවිය ඔබ දකින්න ලැබීමත් ඇත්තටම මට ගොඩක් සතුටුයි. පුතා දියෝගෝ මේ තමයි කැප්ටන් මොනස්ටේරියෝ ලොස් ඇන්ජලිස් පොලිසියේ. කැප්ටන් මේ තමයි බර්නාඩෝ මේ නෙවෙයි කපිතාන්. මගේ හිතවත් නගරාධිපති කෙනෙක්ගේ පුතෙක්. ඇත්තටම අපි දෙන්න රාජකීය විද්‍යාලේ එකට ඉගෙන ගත්තේ. ඇත්තද?
ඔයාලටත් ඕනේ අනිත් හැමෝටම වගේ මේ ලෝකෙ වෙනස් කරන්නද? අපිට නෑ අපි එහෙම දේශපාලඥයෝ නෙවෙයි. හැබැයි ඔයාට ඕන නම් දර්ශනවේදී භූගෝල විද්‍යාව ගැන කතා කරන්න. නැත්තම් වෙන දෙයක්. මගේ මිත්‍රයාට සමා වෙන්න. එයා ගොළුයි. එයා දන්නේ ගොළු භාෂාව විතරයි. වෙන කිසි දෙයක් දන්නේ නෑ. ඔයාගේ ওই විකාර වැඩ වලට නම් මට වෙලාවක් නැහැ. මොනවද කරන්නේ? ඒ මන් දැන් මෙතනින් ගියොත් හොඳයි වගේ. මොකද සොල්දාදුවෙක් හැටියට මගේ ස්ථිරකරුවන්ගෙන් මට ගොඩක් වැඩ කරගන්න තියෙනවා. උත්තමාවිය මම ගිහින් එන්න. ඒක නම් නියමයි බර්නාඩෝ. ඉක්මන් කරනවා. සාජන් සේවකව පිරිස රෙඩි කරනවා. හොඳයි කැප්ටන්. මේනවා. මොකද ඔයාලා සතුටින් නෙවෙයිද? බදු මුදල් ගෙවුවොත් සතුටින් ඉන්න පුළුවන්. අපි යමු. හැම වෙන්න. නේ අපහු සැරයක්. ලොස් ඇන්ජලිස් වලට සෑහෙන දුරක් යන්න ඕනේ. දවස් 4ක් විතර යන්න වුණොත් මාව මැරිලා යයි. මේ අහන්න දියගෝ. ඔයා කැමති ගෙදරටම වෙලා ඉන්නද? නිකන් අහසේ තරු බල බල කම්මැලියෙක් වගේ ගෙදරට වෙලා නිදාගෙන ඉන්නද? අනේ තියක මොකද්ද? තරුවෙලියත් එක්ක නිදාගන්න එක හරිම විනෝදයි. එහෙම නේද? මොනවද ඔයා මේ කියවන්නේ? මොනස්ටේරියෝ කියන්නේ දාමරිකේ. අපි කොහොමද අර හිරකාරයෝ ඒ මිනිස්සුන්ගෙන් බේරගන්නේ කියලා කියන්න. මන් දන්නවා. අපි මේ ගැන කැප්ටන් එක්ක කතා කරමු. දන්නවද මං කියවපු පොතක තිබුණා සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා. ඒකෝ ඔය පොත්වල තියෙන ඒවා වචන විතරයි. අහන්නකෝ මං ওই දෙනට උපලියුම් ලැබුණේ නැද්ද? ඔව් ඒක අපිට ලැබුණා. හැබැයි ඒ ලියුම කියෙව්වට පස්සේ මගේ හිතට පොඩ්ඩක් හරි නෑ වගේ. මට එක දෙයක් තේරුණා. අපි කැප්ටන් මොනස්ටේරියෝට උත්සවයට ආරාධනා කරන්න ඕනේ. මං එයාට කවදාවත් කියවලා නැති දේවල් පැහැදිලි කරලා දෙන්න. මට විශ්වාසයි එයා ඒව තේරුම් ගනී කියලා. නවත්වන්න. රාජකීය මහරජතුමාගේ නාමයෙන් සහ කැලිෆෝනියා නගරයේ පවතින නීති රීති වලට අනුව බදු මුදල් නොගෙවන ඕනම කෙනෙක්ව සිරගත කරනවා. ඉදිරියට බදු මුදල් ගෙවන්න වෙන්නේ ඔවුන්ගේ පවුල් වල අයට. සාජන් කසියා එක්ක යනවා. ඒ කරනවා. ඔයා තාමත් හිතනවද අපි මේ සම්බන්ධව කැප්ටන් එක්ක සාකච්ඡා කළොත් හොඳයි කියලා? කැප්ටන් මේ අලුත් බදු ගැහිල්ල මහා අසාධාරණයක් ඒ වගේම විකාරයක්. ඒ දේවල් මේ මිනිස්සුන්ට දරා ගන්න බෑ. ටිකක් කාරුණික වෙන්න. එයාලගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණා කරලා මේ මිනිස්සු ඒ වගේ නිදහස් කරන්න. නගරාධිපතිතුමා දන්නේ නැතුව ඇති මේ බදු මුදල් නියම කරලා තියෙන්නේ රාජධානියේ උපරජතුමා. ඉතින් හැම කෙනෙක්ම මේ මුදල් ගෙවන්න ඕන. එහෙනම් උපරජතුමායි මෙතන වැරදිකාරයා වෙන්නේ. ඩොන් පැරසෝල් කියන්නේ ඔයාලගේ මහරජුගේ විශ්වාසවන්ත කෙනෙක්. අපි හැමෝටම එයා වෙනුවෙන් කරන්න රාජකාරී තියෙනවා. ඒ වගේම ඔයත් ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරන්න එපා. තාත්තේ කැප්ටන් කියන දේ හරි. අපි යුවරජතුමාට විරුද්ධ නොවී ඉන්න එක හොඳයි. ඔතේ මං හිතනවා මං ආපහු යන්න ඕනේ රජමාලිගාවට. ගිහින් ඩොන් පැරසෝල්ට මේ තත්ත්වය ගැන පැහැදිලි කරන්න ඕනේ. දියක ඕක නවත්තන්න. ඇයි? ඔන්න අපි ගෙදර ආවා. ගෙදරට එන්න ලැබුණ එකත් සතුටුයි. ඩොන් දියගෝ ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි මිත්‍රයා. මරියා ඔයා දන්නවද මේක තමයි ලෝකේ තියෙන හොඳම සුප් එක. සමා වෙන්න. ඔයාට මාව මතකයි නේද? ඔයා නැතුව ගොඩක් පහළින් හිටියේ. අල්ලන්න එපා. මේවා තියෙන රෑ කෑමට. ඔයාලා මේව කෑවොත් රෑ කෑමට මොකුත් ඉතුරු වෙන එකක් නෑ. යන්න මගේ කුස්සියේ හොරගෙඩිය දෙන්නට. පුදුමයි. ඔයා මාත් එක්ක හිරගෙදරට යන්න එන්න ඕනේ. අඩුම තරමේ අර අසරණ මිනිස්සුන්ට රෑ කෑමක් කර ගිහින් දෙන්න. මාත් එන්න කැමති. ඒ වුණත් මට දැන් ගොඩක් මහන්සි. අපි හෙට යමු. කමක් නෑ. ඔයා නම් මහා ආත්ම
ආර්ථකාමියෙක්. අයියෝ නැගිටිනවා. මම නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ. අනික සෙබළුවකට ඉඩ දෙන්නෙත් නෑ. මරියා මෙතනට වෙලා මොකුත් නොකර ඉන්න බෑ. අර අහිංසක මිනිස්සු කැප්ටන්ගේ වැඩ නිසා නිකන් ඔහෙ දුක් විඳිනවා. ගෝබල් ගොන්සාලිස් ඔව් සාද ගිහින් සිරකරම බලා ගන්න මම දැන් පොඩ්ඩක් එළියට යන්න ඕනේ අනේ ඉතින් උදේ ඉඳන් මන්නේ යලා බලාගත්තේ. දැන් තියෙන්නේ ඔයාගේ වාරේ. ඔව් ඒත් මමයි මෙතන ප්‍රධානියා මම අර කරනවා ආයෙත් එයාලව බලා ගන්න මොකද මම දැන් පොඩ්ඩක් ගිහින් කල්පනා කරන්න ඕනේ මෙයාලගේ තඩුවම ගැන මොකද කිව්වොත් එයාලට කිසිම ජාතිය කෑමක්වත් වතුර ටිකක්වත් දෙන්න එච්චර හොඳ නැහැ ඒකට ඔයා කොහෙද දන්නේ යන්නේ නේද? මම යන්නේ මූලස්ථානෙට හෙට උයන කෑම ජාතිය මොනවද කියලා බලා ගන්න මං යනවා සාජන් ගසියා ඔව් කැප්ටන් ඔයාට පේනවනේ මොකද අර හිරකාරයවර පැත්තකට රොහෙ නිදාගෙන ඉන්නේ මේක තානායමක් නෙවෙයි ඔයාට විනාඩි 5යි දෙන්නේ දැන් මම අර පිදුරු මීට් එක එළියට අරගෙන ගිහිල්ලා අශ්වයින්ට දෙනවා කොහොමද ඉතින් කැප්ටන්? මම හිතන්නේ මේ සිරකරුව දවල් ඉඳලම බඩගින්න නැත්තේ කියලා. ඉතින් මම යාලට දෙන්න කෑම වගේක් අරගෙන ආවා. සමාවෙන්න වතුර ටිකක් ඇත්තම කියනවා නම් මට බොහොම කනගාටුයි නෙස්මිනවිය සිරකරුවන් දැනටමත් එයාලගේ රාත්‍රී ආහාරය අරන් ඉවරයි ඒ හින්දා තවත් දේවල් එයාලට අවශ්‍ය වෙන්නේ නැහැ අනේ වතුර ටිකක් දෙන්න අත්තර කොට ගන්නවා එයාවත් අනිත් අය වගේ හිරේට දානවා පාඩමක් ඉගෙන ගන්න ඒ උනාත් කැප්ටන් හොඳයි කොහොම ඉන්න සෙබළුනි? එයාව දැම්ම අතාරින්න. මම යාව එක්කන් ආවේ. මට පේන්නේ හැමෝම පොඩි සාදයක් වගේ. සමා වෙලා මාත් ඔයාලගේ සාදයට එකතු වෙන්නද? මොකක්ද ඒකේ තේරුම ඔයා කවුද මගේ නම තමයි සෝරෝ. මම මේ නගරයට ආවේ යුක්තිය වෙනුවෙන් සටන් වදින්න. මගේ උදව් මේ නගරයට අවශ්‍යයි. ඒක මම පටන් ගන්නේ මේ සිරකාරයන්ව නිදහස් කරලා. මොකක් මෙයාවත් ඉක්මන් කරලා හිර කුඩුවට දානවා සාමාන්‍ය මිනිස්සු කියන්නේ සත්‍ය ජය ගන්නවා කියලා. කසියා සෙබළුනි ආයුධ අතර ගන්නවා දැන් මම ගිහින් පාර දෙනවා අන්න අල්ල ගන්නවා යනවා ස්තුතියි ඔයාට. එහෙනම් පුළුවන් නම් අල්ල ගන්න. අල්ල ගන්නවා ආවද? කිසි වැඩකට නැති මෝටර් රැළ ඔයාලා මහා නිකම්ම අපේ සේනාවටත් අගෞරවයක් මම මෙහෙ ඉන්නේ. ස්තුතියි. අන්න මේ අහන්න මම ඔයාලට උදව්වක් කරන්න. ඔයාලා කොච්චර මහන්සි වුණත් ඒකෙන් වැඩක් නම් වෙන්නේ නැහැ. මොඩයා දෙනවා ඔක මෙහාට දෙනවා මම ඔතනින් අල්ල ගන්නවා හොඳයි කැප්ටන් ඉක්මන් කරලා දුවන්න. අර කඳ පිටිපස්ස හැංගෙන්න. කෑම ටිකක් අරගෙන යන්න. හරි බුදුමයි. එතකොට මම මගේ එක කසපහරකින් ඕගොල්ලෝ හැමෝමත් එක්ක සටන් කරන්න ඕනේද? ඒකට කමක් නැහැ. කැප්ටන් මොනස්ටේඩියෝ. බොහොම නරක දෙයක් සිද්ධ වෙන්නේ. සේරම සිරකාරයෝ පැනලා යනවා. කොහමද සිරකුටි බලා ගන්න කවුරුත් හිටියේ නැද්ද
ගසියා මොන්සාලිස් මම දෙන්නටම දඩුවම් කරනවා. උක හිතෙන්නේ නැද්ද? හොඳයි හොඳයි මම යටත් වෙනවා. ඒක ඕනේ. අන්න මොලේ යා පියාඹනවා. දැක්කද? ඒක නම් අති විශිෂ්ටයි. ඇත්තමයි එයා නම් හරිම දක්ෂයෙක්. මගේ පිටිපස්සෙන් එන්නකෝ. ඔන්න බලා ගන්නකෝ මම මේ සෝරව අල්ලලා උසස් වේවක් ගන්නවා මමයි ඔයාගේ සාජන. එහෙමනම් මම එයාව අල්ලගන්න ඕනේ. මං හිතන්නේ ඔයාලා කුහුණු වෙන්න ඕනේ. දන්නවද? මං කඩු දෙකම සටන් කරන්නේ දක්ෂ. අත්තන කොට ගන්නවා. අස්වයින් ගන්නවා. ඔයා මේ පාරනම් ඉවරයක් වෙනවමයි. ඔයාට මගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. මතක තියාගන්නවා මගේ නම ගසියා. සාජන් ගසියා. කෝ කඩුව අනේ එපා. මෙන්න මේක මගෙන් ඔයාට සාජන්. ඔහොම ඉන්න ඉක්කුවේ සෝරෝ. සෙබළුනි ඉක්මන් කරනවා. හොඳ කොල්ලා. යනවා. මං සෝරෝ අල්ලගන්නවමයි. අපි ආයෙත් හම්බයි. යන්න කැප්ටන්. ඒ මිනිස්සයා කොහෙන් ආවද මන්දා? කොහොම ඉක්මනට ගොඩක් දේවල් සිද්ධ වුණා. දියගෝ මේ අහන්නකෝ ඒක නම් පුදුමයි. අපි හිරගෙදරට ගියා. කැප්ටන් බර්නාඩෝව අතට මුණ ගන්න හැදුවා. එතකොට මිනිස්සෙක් ආවා. ඇස් වලට පටියක් බැඳගෙන. ඒ වෙලාවේ යාගේ නම කිව්වේ සෝරෝ කියලා. ඇත්තමයි. එයා හරිම දක්ෂයෙක්. දියගෝ නැගිටිනවා. මෙයාගෙන් කිසි වැඩක් නැහැ. දියගෝ මෙහෙන් යන්න කලින් නම් කවදාවත් මෙහෙම ඉඳලා නැහැ. මෙයා නම් මහා කම්මැලි කිසිම වැඩකට නැති කෙනෙක්. හරිම ලැජ්ජාවක්. මට නම් මෙයාගේ හැටි තේරෙන්නේම නැහැ. මං එයාට කොයි තරම්ක් කතා කළාද? ඒත් එයා ඒ වෙලාවේ නිදාගෙනයි හිටියේ. මට නම් හිතෙන්නේ එයාව ආපහු ලැබට දාලා යවන්න. ඒක නම් හරිම නරක වැඩක්. බලන්න මගේ දිහා මම කියවන ඉවරයක් නැහැ. අඩුම ගානේ මට වෙහෙනවත් නැහැනේ. අනේ බර්නාඩෝ අපිට මේ මොනවද සිද්ධ වෙන්නේ? සෝරෝ ඔයා තව ගඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම වුණොත් ඔයාට ලොකු කරදරයක් සිද්ධ වෙන්න පුළුවන්. දන්නවද? මම මේ මල් පෝච්චියෙන් ඔයාගේ ඔළුව කුඩු වෙන්න ගහනවා. කියන ඔයා කවුද? මොනවද අපේ ගෙදරට ඔයා කරන්නේ? කවුද ඔයාට ඇතුළට එන්න අවසර දුන්නේ? ඒ දේවල් කොහොම වුණත් ඔයා කොහොමද මේ ගෙදරට එන හොරතොරට ඔගෙන ගන්නේ? දියගෝ අපි ජීවත් වන මේ ලෝකේ හොඳ දෙයට වඩා තවත් දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම මම ඔබ වෙනුවෙන් ඕනම දෙයකට ඉන්නවා සහෝදරිය. මොනවා? ඒ කියන්නේ මුලින් ඉඳලම ඔයාලා දෙන්නවම රැවට්ටුවා. මේකත් රංගපෑමේ කොටසක්ද? ඒ කියන්නේ බර්නාඩ් ඔයා ඇත්තටම ගොළුයිද? මන් දන්නේ ඔයාලා දෙන්නගේ කාඩ් ඉස්සරහම ගහන්න ඕනේ කියලා. ඉනස් මේ අහන්න. මම මේ ගැන කියන්නම්. බය වුණ වෙලාවට මූණ තමයි බලන්න ඕනේ. දියගෝ බර්නාඩෝ අන්තිමට ඔයාලා දෙන්නම ගෙදර ආවා. හරිම සතුටුයි. අප සැම සුරකින්නට නික දස්කම් පෙන්වා අසිපත සුරතින් දරා කවුරුන්ද මේ වීරයා වෙස්ගත් ශූරයා යුක්තිය රැකවලා සෝරෝ